මේ හැමදේත් එක්කම ඔයා සාමාන්‍ය විදිහට වාහනේ ඩ්‍රයිව් කරනකොට වගේම ඇක්සලරේට් කරනකොට එන්ජින් එකෙන් වගේම ඉලෙක්ට්‍රික් මෝටර් කියන දෙකෙන්ම මේ වාහනේ ක්‍රියාත්මක වෙනවා. වර්ල්ඩ් මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක 1999 දී Toyota කම්පැනි XP10 විදියට ලංකාවේ මාකට් එකට වගේම ලෝකේ මාකට් එකට මැනුෆැක්චර් කරනවා Toyota Vitz කියලා කාර් එකක්. මේ Vitz කියන වාහනේ මාකට් එකට එන්න කලින් ලංකාව වගේම ලෝකෙත් ගොඩක් ජනප්‍රිය වුණ වාහනයක් තමයි Pocket Rocket එක. එහෙමත් නැත්නම් Toyota Starlet කියන්නේ. ඉතින් මේ Starlet වලින් ඇවිල්ලා XP10 විදියට මාරු වෙලා 1999 ඉඳලා මේ වාහනේ කන්ටිනියු වෙලා ලෝකේ විවිධ රටවල් වලට Toyota කම්පැනි එක එක විදිහේ වාහන මැනුෆැක්චර් කරන්න පටන් ගන්නවා ඒ කාලවල වල තියෙන අවශ්‍යතාවය මත. ඉතින් XP සීරීස් එක යටතේම යූත් ගෑරේජ් එකේ පළවෙනි රිවිව් එක අපි කරන්නේ Toyota Vios XP40 එකක. එතකොට එතනින් එහාට ගිහලා මේ XP සීරීස් එක කන්ටිනියු වෙනවා Delta Vios Yaris විදියට. ඉතින් ඒ කාලේ තියෙන ඉල්ලුම අනුව තමයි ඔය බ්‍රෑන්ඩ් නේම්ස් ඔක්කොම කරලයට එන්නේ. ඉතින් 2020 අවුරුද්ද වෙනකොට ක්‍රොස්ஓවර්ස් වලට ලෝකේ පුරාම ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. මේ ඩිමාන්ඩ් එක ඇති වෙන්නේ කාර් එකකුත් SUV එකකුත් අතර වාහනයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන හින්දා. ඉතින් මේ නිසාම Toyota කම්පැනි එකේ XP210 විදියට මෙන්න මේ Yaris Cross එක මාකට් එකට දානවා හරියටම 2020 අවුරුද්දේදී. ඉතින් මේ Yaris Cross එක ගැන කතා කරද්දී 2023 දී මේකේ තායිලන්ඩ් වල වගේම තවත් රටවල් කීපයක තවත් ට්‍රිම් එකක් මැනුෆැක්චර් කරනවා. ඉතින් ඒ වාහනේ ලුක් එක මේකට වඩා ටිකක් වෙනස්. හැබැයි ඒක තායිලන්ඩ්. ලංකාවේ කට්ටිය ගොඩක් කැමති JDM වාහන වලටනේ. ජපනිස් ඩොමෙස්ටික් මාකට් එකේ තියෙන වාහනයක් ගන්න තමයි අපේ ගොඩක් අය කැමති. ඉතින් මේක තමයි ජපනිස් ඩොමෙස්ටික් මාකට් එකට මැනුෆැක්චර් කරන Toyota Yaris Cross එක. ඉතින් අද අපි යූත් එකේ ගරාජ් එකේ මේ වාහනය ගැන ඔයා දන්නේ නැති හැම දෙයක් ගැනම ඉක්මනින් සරලව කතා කරනවා. Hey, do you wanna come round now? Say around 5:30. Stay until the morning, then I carry on and live my hollow life. Did you really take my soul? Came and then you left a hole. Shot me in the late night, bleeding out in plain sight, running with the heart you stole. You got your desires, always starting fires. Losing sleep, I'm in too deep, I'm hiding Michael Myers. Building an empire, you were rising higher, standing tall. අපි මුලින්ම කතා කරමු මේ වාහනේ ප්‍රයිස් එක ගැන. ගොඩක් වෙලාවට ඔයාලා ප්‍රයිස් එක ගැනනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ රිවිව් එක අරගෙන අපි ඇවිත් ඉන්නේ කඩුවෙල ගාඩියන් ඔටෝ වර්ල්ඩ් එකට. මේ වාහනේ ලක්ෂ 149,50000කට ඔයාලට ගෙදර අරන් යන්න පුළුවන්. ඉතින් කතා කරන්න පල්ලා තියෙන කන්ටැක්ට් නම්බර් එකට මේ වාහනේ ඔයාලට ගෙදර අරන් යන්න පුළුවන්. හෙතරින් එහාට ගියාම මේ වගේ ක්‍රොස්ஓවර් එකක් ගත්තාම ඔයාලට ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි මේ වගේ වාහනයක තෙල් කරයිද? විශ්වාස කරන්න මේ වාහනේ ටෙක්නොලොජි එක බේස් වෙලා තියෙන්නේ අපි කලින් රිවිව් කරපු Toyota Aqua එකේ තියෙන එන්ජින් එකත් එක්කම වගේ මේකේ තියෙන ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් ඒ නිසා Aqua එක හා සමානව හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ වාහනේ තියෙනවා. මේක ක්‍රොස්ஓවර් එකක්. එතකොට බොඩි එකේ weight එක පොඩ්ඩක් අර Aqua වලට වඩා වැඩි. anyway ක්‍රොස්ஓවර් එකක් විදියට මේක හයිබ්‍රිඩ් වාහනයක්. මේ වාහනේ ලීටර් රේට් කිලෝමීටර් 26ක් 30ක් අතර ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා Toyota කම්පැනි කියනවා. ඉතින් ලංකාවේ රෝඩ් කන්ඩිෂන්ස් වලදී ලංකාවේ ට්‍රැෆික් සිටුේෂන්ස් වලදී අනිවාර්යෙන් ලීටර් රේට් කිලෝමීටර් 25ක් නම් කරයි කියලා අපිට ගැරන්ටි කරලා කියන්න පුළුවන්. හරි. ඒ විදිහට තමයි මේක ගැන කෙටියෙන් අයිඩියාවක් දෙන්න දෙන්නේ. මේ අයිඩියා එකත් එක්ක අපි කතා කරමු මේ වාහනේ ෆ්‍රන්ට් view එක ගැන. මේ වාහනේ මැනුෆැක්චර් කරලා තියෙන්නේ Toyota New Global Architecture එක අනුව. ඉතින් ඒක අපිට පොඩ්ඩක් පේනවා මේ වාහනේ තියෙන ස්ටයිලිෂ් ඩිසයින් එකත් එක්ක. ඔයාලට පේනවා මේ වාහනේ ඉස්සරහත් ෂැඩෝ ලයින්ස් අරන් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ටිකක් යුනික් ග්‍රිල් ඩිසයින් එකක් තියෙනවා. මේක ඔයාලට පොඩ්ඩක් එක පාටම බලවම නිකන් අර ෂාක් කෙනෙක් වගේ මෝරෙක් වගේ පේන්නත් පුළුවන්. මට පොඩ්ඩක් ඒ වගේ පේනවා. ඔයාලට පේන විදිය පොඩ්ඩක් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි අර කලින් Aqua එකේදී කතා කරා වගේ මේක හයිබ්‍රිඩ් වාහනයක් ඉන්න මේ Toyota logo එක ඇතුලේ මෙන්න මේ වගේ light blue වලින් පොඩි line එකක් එනවා. ඉතින් සුපුරුදු විදියටම මේ අලුත් වාහනවල අපිට sensors වගේ options දැක් ගන්න පුළුවන්. මේ වාහනේත් වටේටම අපිට sensors දැක ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගියාම මේ වාහනේ අපිට LED headlamps වගේම fog lamps බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. projector LED headlamps එක්ක මේ වාහනේ daytime running lights දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි automatic high beam option එකත් අපිට හම්බ වෙනවා. මේ වාහනේ side profile එක ගැන කතා කරද්දී ඇත්තටම ගොඩක් හොඳ sporty ruggedness feel එකක් තියෙන විදියට මේ වාහනේ design කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට wheel arch එකක් දැක් ගන්න පුළුවන්. plastic වලින් design කරලා තියෙනවා. මේකත් එක්ක හොඳ අර tough off road feel එකක් එන. ඒ වගේ මෙන්න මෙතනින්
Yaris කියලා brand කරපු Yaris Cross කියලා brand කරපු මෙන්න මේ වගේ body cladding එකක් දීලා තියෙනවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් off road කරනවා නම් සාමාන්‍ය ටිකක් අර මොනවා හරි පොඩි ගස් තියෙන මඩ තියෙන ගල් තියෙන පාරක යනවා නම් මේකේ ගල් මොනවා හරි දේවල් වැදුණා කියලා බොඩි එකට ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක අපිට ප්‍රැක්ටිකලි ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙහෙම මම ඔයාලට පෙන්නන්න කැමති. ඔයා හිතන්නේ මේ වාහනේ කොච්චරක ground clearance එකක් තියනවා කියලාද? මිලිමීටර් 210ක ලොකු ground clearance එකක් තියෙනවා. ඉතින් බය නැතුව ඕනේ පාරක යන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මෙතන ඉස්සරහින් අපිට 18 inch ගොඩක් ලස්සන alloy wheel එකක් මේ වාහනේ include වෙලා තියෙනවා. ඒ වගේම ventilated disc brake option එකක් මේ වාහනේ තියෙනවා. Suspension ගැන කතා කරද්දී ඉස්සරහට MacPherson structure එකකුත් පිටිපස්සට torsion beam එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ වාහනේ අපිට මෙන්න මේ වගේ folding option එක දීලා තියෙනවා. ඒ වගේම winker mirror option එකත් මේ වාහනේ දැක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මොඩල් එකේ ඉන්නේ two tone color design එකකින්. ඉතින් ඔයාට මේ color variant එකත් එක්ක මම හිතනවා වීඩියෝ එකෙන් වාහනේ ගොඩක් ලස්සනට පේනවා ඇති කියලා. ඒ වගේම තමයි අපි කලින් වාහනේ කතා කරා වගේ මේ වාහනේ fuel efficiency එක වැඩි වෙන්න මේ හැම තැනකම හොඳ aerodynamically improve කරපු design එකක් මේ වාහනේ අපිට දීලා තියෙනවා. rear profile එක ගැන කතා කරද්දී මෙන්න මේ උඩින්ම තියෙන ලස්සන shark fin antenna එක මම ඔයාලට පෙන්නන්න කැමතියි. මේකෙන් වාහනේට හොඳ ලුක් එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම මේක දැක්කම පොඩ්ඩක් අපිට CHR එකත් මතක් වෙනවා. අලුත් CHR එක ලංකාවේ වැඩි වෙන අපි ඉස්සරහට රිවිව් එකක් ගේන. ඉතින් මෙන්න මේ විදියට ස්පොයිලර් ඩිසයින් එකක් දීලා දෙනවා. ස්පොයිලර් එකත් එක්ක මෙන්න මෙතන උඩ අපිට top mount brake clamp එකක් දීලා තිනවා. මේකත් එක්ක පිටිපස්සෙන් එන අයට වාහනය ගැන අයිඩියා එකක් ගන්න ලේසි. ඒ වගේම මෙන්න මෙතන පල්ලෙහාට aerodynamic improve කරපු මෙන්න මේ වගේ තවත් ස්පොයිලර් ඩිසයින් එකක් වාහනේ බොඩි එකෙන් මරන් තියෙනවා. මේකෙත් මේ ලයිට් එක තමයි මේ විදිහට කන්ටිනියු වෙලා තියෙන්නේ. මේ මුළු වාහනේම මෙන්න මේ විදිහට LED ලැම්ප් එකක් දීලා තිනවා. මේකෙනුත් වාහනේට හොඳ ඩිසයින් එකක් හොඳ ලුක් එකක් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතනින් එහාට ගියාම මේ වාහනේ පල්ලෙහා මෙන්න මේ වගේ සෙන්සර්ස් වගේ දේවල් දැක් ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට රිෆ්ලෙක්ටර් එකක් දීලා තියෙනවා. Yaris Cross ඊළඟට හයිබ්‍රිඩ් වාහනයක් කියලා අඳුර ගන්න හයිබ්‍රිඩ් බැජ් එක මේ වාහනේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් අපි මෙහෙමම ටේල් ගේට් එක පොඩ්ඩක් ඕපන් කරමු. මෙන්න මේ වගේ ටේල් ගේට් එක ඕපන් කරාට පස්සේ මේ වාහනේ අපිට මෙන්න මේ විදියට අනේ පිටිපස්සේ ස්ටෝරේජ් ඒරියා එක දැක් ගන්න පුළුවන්. මම කොච්චර ඉඩක් තියෙනවද කියලා කියන්න. ඉතින් මොනවා හරි දෙයක් ගැට ගහගෙන යන්න මෙන්න මේ වගේ කුක්ස් වගේ දේවල් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් තවත් පොඩි හුක් එකක් දීලා තිනවා. මේ shopping එකක් වගේ එල්ලගෙන යන්න දාන්න මෙතන මොනවා හරි දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක මේ වාහනේ ප්‍රැක්ටිකල් කියලා කියන්න පුළුවන්. ඔයාලට පේනද මෙන්න මෙතන වගේ මේ හතර කොනේම මේ හුක්ස් තියෙන හින්දා ඒක ගොඩක් ප්‍රැක්ටිකල්. මෙන්න මේ විදියට මේ කොටස ඉස්සුවට පස්සේ ඔයාලට දැක් ගන්න පුළුවන් පල්ලෙහාත් තව ස්ටෝරේජ් ඒරියා එකක් දීලා තියෙනවා. ඉතින් මෙතන පල්ලෙහා ඉස්සුවට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ ටයර් රිපෙයාර් කිට් එක දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ දැන් මෙන්න මේ වගේ කොටසක් තියෙන එක ඔයාලට හිතන්න පුළුවන් කරදරයක් කියලා නෑ. මේක කරදරයක් නෙමෙයි. මෙතන අපිට මේ බූට් එකේ බූට් ලිප් එකක් දැක ගන්න නැතිම තරම් බූට් ලිප් එක හරිම අඩුයි. එතකොට මොනවා හරි දෙයක් කියලා ගන්න කරන්න හරිම ලේසි. ඒ වගේම මෙන්න මේ ඉස්සරහා තියෙන කොටස මේක සාමාන්‍යයෙන් අපිට 50-50 60-40 නෙමෙයි. මෙන්න මෙතන මැද කැල්ලත් අපිට පොඩ්ඩක් පල්ලෙහාට කරන්න පුළුවන් වෙනම. මේ එතන අපිට කප් හෝල්ඩර් එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකො මොනවා හරි ඉනිමගක් හරි පොඩ්ඩක් දිග දෙයක් දාගෙන යනවා නම් මේ කොටසේ මෙන්න මේ මැද කොටසේ මොනවා හරි දෙයක් කියලා හරිම ප්‍රායෝගිකව ඕනම දෙයක් ප්‍රවාහනය කරගන්න පුළුවන්. මේ සීට් එක නමන්නෙත් නැතුව ඒ කියන්නේ පිටිපස්සේ 4 දෙනෙක් යන්නත් පුළුවන්. මොනවා හරි දිග දෙයක් දාගෙන යන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් හරිම ප්‍රැක්ටිකල්. ඒ වගේම මෙන්න මේක අපිට පාත් කරන්න පුළුවන් මේ විදිහට. මෙහෙම පාත් කරලා කිසිම අපහසුතාවයකින් තොරව මොනවා හරි දෙයක් වෙලා මෙහෙමම තල්ලු කරන්න පුළුවන්. ඉතින් තල්ලු කරලා ගෙනියන්න පුළුවන් හින්දා මේ පිටිපස්ස අපිට ගොඩක් ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන්. හොඳ ස්පේස් එකක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. මෙන්න මේක ක්ලෝස් කරගන්න පුළුවන්. හරි. අපි මේක මෙහෙමම තියලා ඉස්සරහට මේ ඩෝර් එක ක්ලෝස් කරද්දී සාමාන්‍යයෙන් අර සමහරක් වාහනවල අපිට පොඩි චීට් ෆීල් එකක් දැනෙනවානේ. ලංකාවේ ගොඩක් අය JDM වාහන වලට කැමති වෙන්න හේතුව මේ ඩෝර් එක ඕපන් කරද්දී මට දැනුණා. මම මෙහෙමම රියර් සීට්ස් වලට කියලා කතා කරන්න කැමතියි. ඩෝර් එක ඕපන් කරද්දී කොහොමද දැනෙන්නේ කියලාත් මට ඔයාලට කියන්න පුළුවන් හින්දා බලන්න මේ ඕපන් වෙන ෆීල් එක අර JDM වාහන වලට ලංකාවේ මෙච්චර කැමති ඒ කියන එක පේනවා. මම ලොකු ආයසයක් දරුවේ නෑ වැහුවා මේ. හරිම ෂාප්ලි මේක වැහෙනවා. ඉතින් මේක තමයි ජපාන් වාහනයක තියෙන විශේෂත්වය වෙන්නේ. අපි අතරේ සීට්ස් එක ගැන කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට පිටිපස්සට ආවට පස්සේ ඉස්සරහා සීට්ස් ඒ විදිහටමයි තියලා තියෙන්නේ. මම මේ ඩෝර් එක ක්ලෝස් කරගන්නවා. ක්ලෝස් කරාට පස්සේ හાર્ඩ් ප්ලාස්ටික් වලින් තමයි මේකේ ඩෝර් බෝඩ් එක දීලා තියෙන්නේ.
වාහනේ කල්පයකට බය වෙන දෙයක් නැහැ. මේ වගේ තමයි පොඩ්ඩක් ස්ටයිලිෂ් විදිහට මේක දීලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගියාම මේකේ ෆැබ්‍රික් වලින් තමයි සීට් එක දීලා තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ කොටස අපිට පාත් කරන්න පුළුවන් මේ ලීව් එක ඇදලා මේක පාත් කරලා ආම්රෙස්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෙතන කප් හෝල්ඩර් එකකුත් තියෙනවා. ඉතින් මේක අපි අපව පාරක් උඩට කරමු. කලින් කතා කරපු හින්දා ඕවරෝල් මේකේ හොඳ ඉඩක් තියෙනවා. මෙන්න මෙතන මැද කොටසේ පොඩි ළමෙක්ට වගේ ටිකක් යන්න පුළුවන්. තුන් දෙනෙක්ට ඇවරේජ් යන්න පුළුවන්. හැබැයි ගොඩක් දුර ගමනක් යන්න මං හිතන්නේ එච්චරම සුදුසු වෙයි කියලා. මං වගේ ප්‍රමාණ කෙනෙක්ට ඊට වඩා ටිකක් පොඩි නම් අනිවාර්යෙන් පුළුවන් තුන් දෙනෙක්ට යන්න. මේ වගේ තමයි වාහනේ ඉඩකඩ තියෙන්නේ. ඉතින් ලෙග් ස්පේස් එක හොඳයි, හෙඩ් රූම් එක ගොඩක් හොඳයි. ඩිසයින් එක දැක්කම වාට ටිකක් හෙඩ් රූම් එක මදි වගේ කියලා හිතනවා. මං හිතනවා මෙතන හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මෙතන ඩෝ බෝඩ් එක වට වෙන මෙතන බොටල් හෝල්ඩර් එකක් තියෙනවා. මේකේ බොටල් එකක් දාගෙන යන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි පිටිපස්සේ කතා කරන් තියෙන්නේ. එතන එහාට ගියාම මේකේ කර්ටන් එයා බෑග්ස් වගේ දේවල් එක එයා බෑග්ස් 6ක් ඇවිත් වෙනවා. ඒකින්ද සේෆ්ටි එක වගේ දේවල් වලටත් මේක හොඳයි. අපි ඉස්සරහට සේෆ්ටි ෆීචර්ස් ගැන ටිකක් වැඩිපුර කතා කරමු. ඉතින් මෙන්න මේ විදියට අපි ඇවිත් ඉඳගම් මේ වාහනේ ඇත්තටම ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තාම හොඳ SUV ෆීල් එකක් දැනෙනවා. වාහනේ හොඳ උසක් තියෙනවා. ඒ වගේම මට ඉස්සරහා හොඳට පේනවා. ඒ පිළ එක මට චුට්ටක් ලොකුයි වගේ දැනෙනවා. හැබැයි කලින් ආපු වාහන වලට වඩා මේකේ ඒ පිළ එක ටිකක් අඩුවෙන් ඩිසයින් කරලා තියෙනවා. මේ වාහනේ ඩෑෂ්බෝඩ් ඩිසයින් එක දැක්කාම පුදුම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම හරිම යුනික් ඩිසයින් එකක්. ජපනීස් වාහන ගොඩක් අපි රිවිව් කරලා දෙනවා. හැබැයි මේ වගේ හරිම අයිකොනික් ඩිසයින් එකක් මට මීට කලින් සෙට් වෙලා නැහැ. ඒකින්ද මට මේක ඇත්තට මම මේ ඩිසයින් එකට කැමතියි. මේකේ පොඩි යුනික්නස් එකක් තියෙන හින්දා ඇත්තට මේක හොඳ ලස්සන ඩිසයින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ AC කවුල්ස් එකමත් හොඳට හදලා තියෙනවා. ඉතින් ඔයාලට පේන මෙන්න මෙතනත් එයා බෑග්ස් වගේ දේවල් දීලා තියෙනවා. මේ විදිහට තමයි අපේ ස්ටීරින් වීල් එක දැක් ගන්න තියෙන්නේ. ටිකක් කුරු බූටි කන්ට්‍රෝල් කරන්න ලේසි. මට හිතෙනවා මෙහෙම ටක් ගාලා කපාගෙන කරගෙන අපිට යන්න ලේසි වෙයි කියලා. ඒ වගේ මෙන්න මේ පල්ලෙහාන් අපිට ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් සිස්ටම් එක තියෙනවා. පාකින් බ්‍රේක් එකෙත් තියෙනවා. බ්‍රේක් හෝල්ඩ් ඔප්ෂන් එක තියෙනවා. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියෙනවා. EV මෝඩ් තියෙනවා. ඒ වගේම ඩ්‍රයිව් මෝඩ්ස් මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ගියර් ලීව් එක තියෙන්නේ. ඉතින් මේක හයිබ්‍රිඩ් වාහනයක් වුණත් මම කිව්වා ඇක්වා එකත් එක්කම එන වාහනය කියලා. ඇක්වා එකේ අර ජොයිස්ටික් එකක් දීලා තිබ්බට මේකේ මේ වගේ මෙන්න මෙතන shift කරලා තමයි අපිට පස්සට ගියර්ස් එහෙම දාන්න තියෙන්නේ. එහෙම දීලා තියෙන පොඩ්ඩක් අර SUV feel එක දෙන්න ඕනින් තමයි මේ වගේ ටිකක් අතර දැනෙන ගියර් ලීව් එකක් මේ වාහනේට දීලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට ගිහිල්ලා මේකේ CVT transmission එක වගේ දේවල් ගැන කතා කරමු. ඉතින් මේ වාහනේ ටිකක් ස්ටයිලිෂ් විදිහට තමයි අපේ මේ ඩෝ එක අල්ලගන්න ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මෙතන උඩ අපිට power shutters, power mirrors option ටික හම්බ වෙනවා. ඒ වගේම පල්ලෙහාන් සුපුරුදු විදිහට තවත් options කීපයක් හම්බ වෙනවා. මේකේ dual multifunctional steering wheel එකක් තියෙනවා. මේකේ radar cruise controllers option එක තියෙනවා. ඉතින් highway එක යනකොට ඔයාලට පුළුවන් speed එකක් set කරන්න, ඒ වගේම අඩු කරන්න. ඒ වගේම මේක අපිට අර brake hold වගේ options තියෙන හින්දා traffic එකේ drive කරනකොට ටිකක් lazy. brake hold එකෙන් සරල වෙන්නේ ඔයා brake hold option එක active කරලා ඉවරලා traffic එකේ යනකොට brake එක පාගල ඉවරලා අත්හැරියට පස්සේ මේක අල්ලගෙන ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. brake එක අත්හැරියත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඒක තමයි brake hold එකෙන් වෙන්නේ. ඒ වගේ options තියෙනවා. එතනින් එහාට ගියාම මේ වාහනේ අපිට lane keep assist, lane departure warning, ඒ වගේම pedestrian safety features වගේ දේවල් තියෙනවා. ඔයා පාක් කරනකොට බාධකයක් තියෙනවා නම් අපිට alarm එකකින් warn කරනවා. කවුරු හරි කෙනෙක් වාහනේ ළඟට එනවා නම් ඒ දේවල් warn කරනවා. එතනින් එහාට ගියාම මේකේ ටිකක් highest grade තියෙනවා. මේකේ 2023 න් පස්සේ එන version එකක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් ඔයා වාහනේ drive කරනකොට cycle එකක් එනවා නම් ඒ වගේ දේවල් ළඟට එනවා නම් වාහනේ warn කරලා අපේ brake වගේ දේවල් active වෙලා ඒ වගේ දේවල් වලට safety features ඇවිත් වෙනවා. මේකට වඩා අලුත් model එකේ තමයි මේ options ටික තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ලස්සන මීටර් පැනල් එකක් මේ වාහනේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් overall මේ වාහනේ ගොඩක් හොඳ සීට් එකක් තියෙනවා. ඒ හැම දෙයත් එක්ක මම හිතනවා හොඳ crossover SUV feel එකක් මේ වාහනේ තියෙනවා කියලා. තව පුංචි දෙයක් කිව්වොත් මෙන්න මේ විදිහට කාපට් එක අපිට Yaris Cross කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් ඔයගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මට කියන්න මෙතනයි මේ ඩෝ බෝඩ් එක දැක්කාම මේක ප්ලාස්ටික්ද ලෙදර්ද? මේක ඇල්ලුවට පස්සේ මේ පැහැදිලිවම මේක ලෙදර් වලින් තමයි දීලා තියෙන්නේ. මේ එබෙන ඇතුළට ඇතුලෙන් soft විදියට ඩිසයින් කරලා තියෙන්නේ. soft touch materials පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මේකත් ඒ වගේමනේ. මේක hard plastic. ඉතින් මෙතන ලෙදර් වලින් දීලා මේ ටික hard plastic වලින් දීලා තියෙන්නේ. මෙතන පොඩි ළමෙක් හරි කවුරු හරි කෙනෙක් ගියොත් බැරි වෙලා හරි ඔළුව වැදුනොත් එයාට ඩැමේජ් එකක් නොවෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් හිතලා ඩිසයින් කරලා තියෙනවා. මම හිතනවා මේක ගොඩක් හොඳ වාහනයක්. ඇත්තටම මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි වාහනයක්. ලංකාවේ ප්‍රයිස් එකත් එක්ක එහෙම නෑ. හැබැයි අර ෆැමිලි එකට
හොඳට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් බෙස්ට් වාහනයක් විතර තමයි මේක මැනුෆැක්චර් කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ටැක්ස් ටිකක් අඩු කරනවා නම් මේ වගේ වාහන සාමාන්‍ය පවුලකට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක මොන වගේද සහ මේකේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ගැන කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. වව්. මේක උස්සද්දී ඇත්තටම අතට මාර weight එකක් දැනෙනවා. ඉතින් ජපාන් වාහනයක තියෙන quality එක මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. මේ බොනට් එක උස්සද්දී ඇත්තටම සමහරක් වාහනවල දැන් එන අලුත් වාහනවල ඒ වගේ දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්ජින් කම්පාර්ට්මන්ට් එක දැක් ගන්න පුළුවන්. මේකේ ගොඩක් හොඳ ඉඩක් තියෙනවා මේ එන්ජින් එකට. ඉතින් මේ වාහනේන මේ ඉලෙක්ට්‍රික් මෝටර් එක වගේම මේ වටේ එන්ජින් එක පරිස්සම් කරගන්න මේ හොඳ කම්පර් සෝන් එකක් තියලා ඩිසයින් කරලා තියෙන එක මම හිතනවා වැදගත් වෙනවා කියලා. යාරිස් ක්‍රොස් වගේම Toyota Activa වල තියෙන්නේ එකම විදිහේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක්. මේ සිස්ටම් එක ගැන අපි දැන් කෙටියෙන් කතා කරමු. මුලින්ම මේ වාහනේ ධාවනය කරන්න අවශ්‍ය වෙන මේන් කම්පෝනන්ට්ස් අපි අඳුරගමු. 1.5 ලීටර් 3 සිලින්ඩර් එන්ජින් එකක් තියෙනවා. මේ එන්ජින් එකේ තියෙන්නේ ඇට්කින්සන් සයිකල් එකක්. ඊට අමතරව ඉලෙක්ට්‍රික් මෝටර් එකක්, ජෙනරේටර්ස්, හයිබ්‍රිඩ් බැටරි පැක් එක වගේම පවර් කන්ට්‍රෝල් යුනිට් එකක් දැක ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයත් එක්කම ECVT ට්‍රාන්ස්මිෂන් එකක්. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික කන්ටිනියස්ලි වේරියබල් ට්‍රාන්ස්මිෂන් එකක් මේ වාහනේ ඇතුළත් වෙනවා. කොහොමද මේ වාහනේ ධාවනය වෙන්නේ? වාහනේ ස්ටාර්ට් කරපු ගමන් අපිට සාමාන්‍ය වාහනයක වගේ එන්ජින් එක සවුන්ඩ් එකක් හම්බෙන්නේ නැහැ. මේ වාහනේ ලෝ ස්පීඩ් වලදී EV මෝඩ් එකකින් විතරක් ධාවනය කරන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජින් එක ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ වාහනේට ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා ෂෝට් ඩිස්ටන්ස් ඩ්‍රයිව් කරනවා නම් ඒ වගේම ට්‍රැෆික් එකේ ගමන් කරනවා නම් මේ මෝඩ් එකෙන් විතරක් ධාවනය කරන්න පුළුවන්. මේ වාහනේ තියෙන බැටරි පැක් එක ගැන කතා කරොත් lithium ion හෝ nickel metal hydride බැටරි පැක් එකක් දැක ගන්න පුළුවන්. ඉතින් වෝල්ටේජ් එක වෝල්ට් 177.6ක් පමණ තියෙනවා. ඊළඟට අපි පවර් කන්ට්‍රෝල් යුනිට් එක ගැන කෙටියෙන් කතා කරොත් මේක තමයි මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකේ මොලේ විදියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේ මගින් එන්ජින් එක මෝටර් එක වගේම බැටරිය අතර පවර් ස්ලිප් එක කන්ට්‍රෝල් කරනවා. මේ වාහනේ තියෙන ECVT ට්‍රාන්ස්මිෂන් එකෙන් වෙන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් කතා කරොත් සාමාන්‍ය වාහනවල වගේ ෆිසිකල් ගියර් ෂිෆ්ටිං එකක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ සඳහා භාවිතා කරන්නේ planetary gear system එකක්. ඉතින් මේ මගින් එන්ජින් එක සහ මෝටර් එක අතර බලය බෙදා හැරීම ස්මූත් කරලා ඒක බ්ලෙන්ඩ් කරන එක තමයි සිද්ධ වෙන්නේ. මේ හැම දෙයත් එක්කම ඔයා සාමාන්‍ය විදිහට වාහනේ ඩ්‍රයිව් කරනකොට වගේම ඇක්සලරේට් කරනකොට එන්ජින් එකෙන් වගේම ඉලෙක්ට්‍රික් මෝටර් කියන දෙකෙන්ම මේ වාහනේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වාහනේ ඉලෙක්ට්‍රික් මෝටර් එකෙන් very torque එකක් ලබා දෙනවා හොඳ acceleration එකක් ලබා ගන්න. මේ වාහනේ තියෙන PCU එකෙන් එහෙමත් නැත්නම් power control unit එකෙන් වාහනේ ඒ අවස්ථාවන්ට ගැළපෙන විදියට ඉලෙක්ට්‍රික් මෝටර් එකෙන් හෝ එන්ජින් එකෙන් වැඩි බලයක් ලබා ගන්නවා. ඉතින් මේ හැම දෙයත් එක්කම තමයි මේ වාහනේ මෙතරම් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන්නේ. අපේ ගොඩක් රිවිව්ස් වල කතා කරන රීජනරේටිව් බ්‍රේකින් ෆන්ක්ෂන් එක මේ වාහනේ තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි වැඩිදුර විස්තර කතා කරන්නේ නැහැ. ඒ වගේම අපි කලින් කතා කරලා තියෙන K-Cars වල තියෙන idle stop feature එකත් මේ වාහනේ දැක ගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ වාහනේ තියෙන්නේ power slip drive system එකක්. ඉතින් මේ තමයි මේ සිස්ටම් එකේ heart එක. එන්ජින් එක තියෙනවා, ජෙනරේටර් එක තියෙනවා, drive motor එක තියෙනවා. වාහනේ වේගයත් එක්ක තනියෙන් මේක ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න මේ සිස්ටම් එකට හැකියාවක් තියෙනවා. ඉතින් මේත් එක්කම වාහනේ ඇක්සලරේට් කරද්දී ඉතාමත්ම ස්මූත් ඇක්සලරේෂන් එකක් වගේම ගියර් ෂිෆ්ට් කරද්දී වාහනේ ගැස්මක් වගේ දේවල් අපිට දැක ගන්න හම්බ වෙන්නේ ඉතාමත්ම සුමටව මේ වාහනේ ගියර් ෂිෆ්ට් වෙනවා. ඉතින් මේ හැම දෙයත් එක්කම තමයි හොඳ ඇක්සලරේෂන් එකක්, හොඳ පිකප් එකක් වගේම ඉතාමත් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න Yaris Cross එකට වගේම Toyota Activa එකට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ අපිට ලිතියම් අයන් බැටරි එකක් තමයි දැක් ගන්න පුළුවන් ඉන්නේ. දැන් අලුතෙන් එන වාහනවල මම මේක PS එකේදීත් කතා කරා. වාහනේ කියන්නේ පරණ වාහනවල ඒ කියන්නේ බැටරි සෙල්ස් තියෙනවානේ. ඉතින් බැටරි සෙල්ස් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. තියෙන ස්පේස් එක සේම් ප්‍රමාණයක තියෙන. ඉතින් ඒකත් එක්ක එෆිෂන්සි එක ගොඩක් වැඩි වෙලා තියෙනවා මේ වාහනවල. අද අපි Yaris Cross එක ගැන ගොඩක් දේවල් මේ වීඩියෝෙන් කතා කරා. ඉතින් ඔයා මේ වගේ තවත් වාහන ගැන විස්තර දැනගන්න කැමති නම් ඒ කැමති වාහනවල ඔයා කැමති බ්‍රෑන්ඩ්ස් වල නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ ඔයාලගේ වාහනේ කියන හැබෑ කරන යොත් එකේ ගරාජ් එක යොත් ගෑරේජ්.